Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කිව්වා වගේම හතරවෙනි ප්‍රශ්නෙටත් අනුමාන අරන් තමයි මම ආවේ. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එකට ගිහිල්ලා දෙවෙනි ප්‍රශ්නෙටයි තුන්වෙනි ප්‍රශ්නෙටත් අනුමාන නරඹන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අනුමාන ප්‍රශ්නයක් විදිහට නරක් වූ ආහාරයක දැකිය හැකි වෙනස්කම් මොනවද කියලා අහන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාරයේ ඔක්සිහරණය, ඔක්සිකරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒ සම්බන්ධයෙන්ුත් විස්තර කරන්න අහන්න පුළුවන්. තාප ප්‍රතිකාර යටතේ තියෙන පැස්ටරීකරණය, ජීවාණුහරණය, උපරිතාපකමය කියන මේ ක්‍රම ශිල්ප මත ඔයාලෙන් අහන්න පුළුවන් විස්තර කරන්න. එහෙම නැත්නම් මේකෙන් දෙකක් අරගෙන සංසන්දනය කරන්න, වෙනස්කම් ලියන්න. එහෙම නැත්නම් මේක යටතේ තියෙන ඔයාලා දන්නවා උෂ්ණත්ව ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒවා වුණත් අරගෙන ඒ ක්‍රම දෙක විස්තර කරන්න කියලා ප්‍රශ්න අහන්න පුළුවන් මේ කරුණ සම්බන්ධයෙන්. ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන් තවත් විදිහක් තමයි අධිශීතනය කියන්නේ. එතකොට මේ අධිශීතනයේ වැදගත්කම සම්බන්ධයෙන් ඔයාලට වැදගත්කම් පිළිබඳ කරුණු වශයෙන් 4-5 වගේ ලියන්න පුරුදු වෙන්න. ආහාර පරිරක්ෂණය කරන තවත් විදිහක් තමයි ආහාර වියලීම කියන්නේ. එතකොට ආහාර වියලීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා අහන්න පුළුවන්. සූර්ය තාපය මගින් වියලීම සිදු කරන ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍ය සූර්යාලෝකයේ වියලීමයි නවීකෘත තත්ත්ව යටතේ සූර්යාලෝකයේ වියලීමයි කියන්නේ. එතකොට මේ සාමාන්‍ය සූර්යාලෝකයේ වියලීම කියන ප්‍රශ්නේ මීට කලින් අවුරුද්දක අහලා තියෙනවා. හැබැයි මේ නවීන සූර්ය වියලනය සම්බන්ධයෙන් අහලා නැහැ. එතකොට ඔයාලා ඒ යටතේ නවීන සූර්ය වියලනයේ වාසි ලියන්නත් පුරුදු වෙන්න ඕනි. වියලීම සිද්ධ කරන තවත් විදිහක් තමයි මේ ශීත වියලනය කියන්නේ. එතකොට මේ ශීත වියලන ක්‍රියාවලියේ වාසි අවාසි පිළිබඳත් හොඳට බලා ගන්න. ඊට අමතරව මීට කලින් අවුරුදු වල අහලා තියෙනවා එළවලු වියලීම, යෝගට් නිෂ්පාදනය, ඊට පස්සේ දුම් ගැසීම මගින් මාළු වියලීම කියන ඒවා. නමුත් මේ පළතුරු වර්ග මේ ආශ්‍රිත වියලනයට ලක් කරන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. ඉතින් මේ සැරේ ඒකේ පියවර අහන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ හින්දා පළතුරු වර්ගයක් කියලා හරි යාලා කියයි පියවර ලියන්න කියලා. කොහොමද කරන්නේ ක්‍රියාවලිය ලියන්න කියලා මේ සැරේ අහන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ඔයාලා අර තුනත් බලාගෙන යන්න. ආහාර පරිරක්ෂණයේ රසායනික ක්‍රම යටතේ තියෙන මේ දුම් ගැසීම සම්බන්ධයෙන් පේපරේ ප්‍රශ්න අහලා තිබ්බත් දුම් ගැසීමේ වාසි අවාසි මොනවද කියලා තාම අහලා නැහැ. ඉතින් එකම ප්‍රශ්නේ දෙපාර තුන් පාරක් අහලත් නැහැ ගොඩක් දුරට. ඒ නිසා මේ ප්‍රශ්නය අහන්න පුළුවන් ප්‍රණතාවය වැඩි. ආහාර පරිරක්ෂණය යටතේ ඔය පාඩම් කරුණු යටතේ මේ සැරේ ප්‍රශ්න අහන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඊට පස්සේ ආහාර ඇසුරුකරණය සම්බන්ධයෙන්ුත් අහන්න පුළුවන්. අපි බලමු ආහාර ඇසුරුම් කරන සම්බන්ධයෙන් මොන වගේ ප්‍රශ්න ඔයාලගෙන් අහයිද කියලා. ආහාර ඇසුරුම කියන එක මොකක්ද යනු කියන දේ සාමාන්‍යයෙන් ඔක්කොම දන්නවා ඇති කියලා මම හිතනවා. එහෙම දන්නේ නැත්නම් ඒක අපව ඔයාලා හොඳට බලා ගන්න මොකක්ද ආහාර ඇසුරුමක් කියන්නේ කියලා. ඉතින් අනුමාන වශයෙන් ආහාර ඇසුරුමේ අරමුණ මොකක්ද? මොන වගේ දෙයකටද ආහාර ඇසුරුම වැදගත් වෙන්නේ කියලා කරුණු 5-4ක් ලියන්න පුරුදු වෙලා යන්න. ඊට පස්සේ අපි දන්නවා ආහාර ඇසුරුම් වර්ග ගොඩක් තියෙනවා. ඒ යටතේ තියෙන එකක් තමයි මේ කඩදාසි ඇසුරුම කියන්නේ. එතකොට
කඩදාසි ඇසුරුමේ දුර්වලතා තියෙනවා. ඉතින් ඒ දුර්වලතා මඟ හරවා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? කරන්න පුළුවන් උපක්‍රම මොනවද කියලත් අහන්න පුළුවන්. ඉතින් ඒවා ලියන්නත් පාඩම් කරලා යන්න. ඊට අමතරව අහන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් තමයි මාතෘකාවක් දීලා ඔයාලට ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් ලියන්න හරි විස්තර කරන්න හරි එන්න පුළුවන්. ඉතින් මෑතක අහලා තියෙන ප්‍රශ්නත් එක්ක මෙන්න මේ ආහාර ඇසුරුම් කිරීමේ ක්‍රම 3ක් තියෙනවා මෙතන. ජීවාණු හරිත තත්ත්වය යටතේ ඇසිරීම, නවීකෘත අභ්‍යන්තර පරිසර තත්ත්වය යටතේ ඇසිරීම, පාලිත තත්ත්වය යටතේ ඇසිරීම කියන මේ ක්‍රම 3 සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් විදිහට විස්තර කරන්න පුරුදු වෙලා යන්නත් ඕනි. ගිය සැරේත් අහලා තියෙනවා මේකෙන් කරුණක්. ඉතින් මේ සැරේත් විස්තර කරන්න ඔයාලෙන් අහන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පාඩම් දෙකකින් කියලා. එතකොට පරිරක්ෂණයේ පාඩමයි ආය ව්‍යවසායිකත්වයේ කියන එකයි. හැබැයි මේ ප්‍රශ්න 4න් ප්‍රශ්න 3ක්ම හැදෙන්නේ පරිරක්ෂණයෙන්. එතකොට එකක් වගේ තමයි මේ ව්‍යවසායිකත්වයේ කියන පාඩමෙන් හැදෙන්නේ. හැබැයි බොහෝ දුරට මේ පාඩමෙන් ප්‍රශ්න හැදෙනවත් අඩුයි. හැබැයි එක ප්‍රශ්නයක් විතර අහන්න පුළුවන්. ඒ යටතේ අපිට ප්‍රශ්න මම මෙන්න මේ ප්‍රශ්න වලට ඔයාලා පුරුදු වෙන්න කියලා කියනවා. එකක් තමයි ඔයාලට මොකක් හරි ව්‍යාපාරයක් ගැන කියලා ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් GMP තත්ත්ව පාලනයේදී අනුගමනය කරන කළ යුතු කළමනාකරන උපක්‍රම මොනවද කියලා අහනවා. ඒ කියන්නේ ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ කියලා තමයි අහන්නේ මේකේ. ඉතින් ඔයාලා පොතේ දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් මොන වගේ කරුණුද අයිති වෙන්නේ කියලා. ඉතින් ඒ කරුණු යටතේ ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ලොකුවට හිතන්න නැතුව පුළුවන් විදිහට ලියන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරයේ සැලසුමේ අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනි කරුණු මොනවද කියලාත් බලන්න. ඊට පස්සේ ෂදුවත විශ්ලේෂණය කියන කොටසත් විස්තර කරන්න වගේ කියන්නේ බලන්න චුට්ටක් ඒ කරුණු ටිකත් බලාගෙන යන්න. ඉතින් මේ පාඩම් දෙක ගත්ත පස්සේ ඔයාලට වැඩිපුරම පාඩම් කරන්න කියලා කියන්නේ මම පරිරක්ෂණය කියන පාඩම. මොකද මේ ව්‍යවසායකත්වයේ කියන පාඩමින් අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි. ඒක බොහෝ දුරට අහන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අර පාඩමට තමයි වැඩි ප්‍රවණතාවය තියෙන්නේ මේ පාඩමට වඩා. දෙකම බලාගෙන යන්න. ඔන්න ඉතින් කිව්වා වගේම 4 වෙනි ප්‍රශ්නෙටත් අනුමාන අරන් ආවා. ඉතින් අනිත් ප්‍රශ්න වලටත් මේ විදිහටම අනුමාන අරගෙන එන්නම්. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් නම් ඔයාව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මාත් එක්ක එකතු වෙන්න කියලාත් කියනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම එන්නම්.